හායි good morning කොහොමද ඔයාලට? අද මම හදපු මෙනු එක තමයි මේ තියෙන්නේ. මුලින්ම මම හදන්නේ සෝයා මීට් එකක්. ඒකට අවශ්‍ය ඉඟුරු සුදු ලුණු ටික මුලින්ම මම තලා ගන්නවා. ඒකටම කුරුඳු වෙනසල් දාලා හොඳට ආපහු තලා ගන්නවා. දැන් ඒකට අවශ්‍ය අනිත් ද්‍රව්‍ය ටික මම ලෑස්ති කරගන්නවා. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට මිරිස් කුඩුයි 3-5 දාලා හොඳට බැද ගන්නවා. දැන් ලුණුයි ගම්මිරිස් දාලා තව චුට්ටක් බැදගෙන මේ මිශ්‍රණය සෝයා මීට් එකට දාලා හොඳට කවලම් කරලා විනාඩි 5ක් මැරිනේට් වෙන්න තියනවා. දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එක්ක බටර් චුට්ටක් දාලා ඉඟුරු සුදු ලුණු ටික හොඳට බැද ගන්නවා. මේක බැදුනට පස්සේ ඒකට රම්පේ කරපිංචා ලුණු දාලා තව ටිකක් හොඳට මලව ගන්නවා. මේක හොඳට මැලුණාට පස්සේ මැරිනේට් කරගත්ත සෝයා මීට් ටික දාලා හොඳට කවලම් කරගන්නවා. දැන් මේක තෙලින් පොඩ්ඩක් තැම්බෙන්න වහලා තියෙනවා. තෙලින් චුට්ටක් තැම්බුණාට පස්සේ මම මේකට තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලි ටික එකතු කරගෙන හොඳට කවලම් කරගන්න. දැන් මේකට දිය කිරි ටිකක් දාලා ආපහු හොඳට කවලම් කරගෙන තව චුට්ටක් තම්බ ගන්නවා. මේක තැම්බෙන අතරතුරදී මම මේ ලෑස්ති කරගන්නේ පරිප්පු. සෝදාගත්ත පරිප්පු වලට අවශ්‍ය අමුද්‍රව්‍ය දාලා මිරිස් 3-5 කහ කුඩු චුට්ටක් ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා හොඳට කවලම් කරලා මම මේක දිය කිරෙන් තම්බ ගන්නවා. දැන් සෝයා මීට් එක හොඳට තැම්බිලා තියෙන්නේ. මම මේකට හොඳ මිටි කිරි සුවල්පයක් දාලා තව චුට්ටක් මේක හිඳව ගන්නවා. දැන් පරිප්පු එක තැම්බිලා තියෙන්නේ. මම මේකට ලුණු එකතු කරලා මේක හොඳට කවලම් කරගන්නවා. දැන් මේකට උකු පොල් කිරි එකතු කරලා මම මේක හොඳට කවලම් කරගෙන හොඳට උතුරලා උයා ගන්නවා. මම ඊළඟට හදන්නේ කීරමින් කරවල තෙල් දාගන්න. ඒකට අවශ්‍ය වෙන ලුණු, තක්කාලි, කරපිංචා ඒ සියල්ල මම ලෑස්ති කරගන්නවා. දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට හොඳට කරවල ටික බැද ගන්නවා. බැදුනට පස්සේ රම්පේ කරපිංචා ලුණු දාලා හොඳට කවලම් කරගන්නවා. තක්කාලිත් දාගන්න. දැන් මේක හොඳට කවලම් කරගත්තට පස්සේ මම මේකට කහ චුට්ටක් කෑලි මිරිස් චුට්ටක් දාලා තව චුට්ටක් හොඳට කවලම් කරගෙන මේක බැදෙන්න ලිපේ තියාගන්නවා. දැන් මං හදන්නේ බිත්තරයක් බැදගන්න. මේ තියෙන්නේ මං අද හදාගත්ත මෙනු එක. මේක ඉක්මනින් හදාගන්න පුළුවන් වගේම හරිම රසයි. දැන් මම බත් එක බෙදා ගන්න හදන්නේ. රතු බත් එකට සෝයා මීට්ටු වෙලා පරිප්පු කිරට හදලා ගුටුකොළ සම්බෝල හදලා කීරමින් කරවල තෙල් දාලා බිත්තරයක් බැදගෙන මේ දවස්වල රස්නේ නිසා මම දැන් තැඹිලි ගෙඩියක් බොන්න හදන්නේ. මෙන්න මෙයා මල් කඩන්න ගිහිල්ලා